ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකාවට try series එක ඉන්දියාවේ තමයි චැම්පියන්ස් විදියට ඉවර කරේ. මේ මැච් එකේදී ටොස් එක දුන්න ශ්‍රී ලංකා ඒ ටීම් එක ඉන්වයිට් කරනවා ඉන්දියාවේ ටීම් එකට බැට් කරන්න. ඊට පස්සේ අපි දැක්කා ඕවර්ස් 6කින් ඉන්දියාවේ ටීම් එක ස්කෝර් කරනවා 100 runs. ඕල් 11කින් තමයි සූර්යවංශි කම්ප්ලීට් කරන්නේ half century එක. ඊට පස්සේ අපි දැක්කා සෑහෙන টপ knock එකක් හැම පැත්තටම ග්‍රවුන්ඩ් එකේ අපි දැක්කා පාරවල් ගහනවා. ඒ වගේම තමයි 4ව 10ක් 6ව 8ක් එක්ක බෝල 29කින් තමයි ලකුණු 94ක් ගහලා සූර්යවංශි විකට් එක ගන්න පුළුවන් වුණේ ශ්‍රී ලංකා AT. අපි දැකලා දෙනවා විරේන්ද්‍ර සේවාගේ knocks ඒ වගේ left hand batter කෙනෙක්ගේ knock එකක් තමයි අපි දැක්කේ මේ ඉන්දියා ජර්සි එකකින්. ඉන්දියා ඒ opponents ලා කොච්චර dominance එකකින් bat කරාද කියලා නම් පළවෙනි overs 7 bowlers ලා 5 දෙනෙක් use කරනවා ශ්‍රී ලංකා A team එක. DI team එක ඉවර කරන්නේ 377 for 9 විදිහට සූර්යවංශිගේ 94 ඒ වගේම තමයි තිලක් වර්ම සෑහෙන හොඳට සෙල්ලම් කරනවා අපි දැක්ක මිඩ්ල් ඕඩර් එකේ 67 runs score කරා. ඒ වගේම තමයි මේ ඉනිං එක සෑහෙන හොඳට ඉවර කරලා දුන්නා අන්කුල් රොයි 39 runs score කරලා බෝල 15. අපි කලාවක දැක්ක ඉන්දියා A score board එක දුන්නා 334 for 8 විදිහට. ඒ වෙලාවේදී අතන විකට් එක ගත්තනම් අන්කුල් රොයිගේ මේ මැච් එක සෑහෙන වෙනස් විදිහට ඉවරෙන් තිබ්බා. ඒ වගේම තමයි ඉන්දියා A team එක රෙස්ට්‍රික්ට් කරන්න තිබ්බා 350 වලට වඩා අඩුයි. ඒ වෙලාවේ ශ්‍රී ලංකා A bowlers ලගේ line and length සෑහෙන poor. ඒ නිසා තමයි අන්කුල් රොයිට පුළුවන් වුණේ මේ වගේ total එකකට ඉන්දියා A team එක අරගෙන එන්න. ඒ 39 runs මේ මැච් එකේ සෑහෙන ලොකු turning point එකක් ශ්‍රී ලංකා team එකට පුළුවන් වුණා නේ විකට් එක වේලාසලින් ගන්න. සෑහෙන ලොකු වෙනසක් වෙන්න තිබ්බා මේ මැච් එකේ result එක. මේ සීරීස් එකේ සෑහෙන සක්සස්ෆුල් වුණා අපි දැක්ක ආවිෂ්ක ෆර්නැන්ඩෝ වගේ තමයි නිරෝෂන් දික්වෙල්ල. හැබැයි මේ ෆයිනල් එකේ ඒ ප්ලේයර්ස් දෙන්නම ෆේල් වෙනවා අපි දැක්කා. ඒ නිසා තමයි අතරම ශ්‍රී ලංකා ටීම් එකට මේ චේස් එක සෑහෙන අමාරුයි. ඒ වගේ තමයි යෂ් තාකූර් විප්‍රේෂ් නිගම් විකට් 3 ගානේ ගන්නවා අපි දැක්කා. සෑහෙන හොඳ ස්පෙල්ස් එකක් බෝල් කරා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා ටීම් එක රෙස්ට්‍රික්ට් කරේ 311 runs. overall ශ්‍රී ලංකා ටීම් එකට මේක සෑහෙන හොඳ සීරීස් එකක්. සෑහෙන ලොකු ස්ටාර්ස්ලත් එක්ක තමයි ඉන්දියා ටීම් එකේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා ටීම් එක. අපි බලමු මේ සීරීස් එකෙන් හොයාගත්ත අලුත් ස්ටාර්ස්ලට කොයි විදිහට දොරවල් ඇරෙයිද කියලා ශ්‍රී ලංකා නැෂනල් ටීම් එක.